ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. මම පහුගිය වීඩියෝ කිහිපයකින්ම කතා කළා මේ Facebook ආයතනය මගින් ඔබ වෙත ලබා දෙන මේ මොනටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඔයාලා කොහොමද සම්බන්ධ වෙන්නේ, ඔයාලගේ account එක කොහොමද සකස් කරගන්නේ කියලා. එතකොට ඔයාලගේ account එක සාමාන්‍ය account එකක් නම් ඒකට ප්‍රොෆෙෂනල් මෝඩ් එක කොහොමද ඇක්ට් කරගන්නේ කියන කාරණය සම්බන්ධව මම ඔයාලව දැනුවත් කළා පසුගිය වීඩියෝ වලදී. එතකොට අපි දැන් අද කතා කරනවා මම ඔයාලට මේ මොනටයිසේෂන් වැඩසටහනට ඔයාලා සම්බන්ධ වෙන්න නම් මේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක ඔන් කරගෙන ඒ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක හරහා ගිහිල්ලා ඔයාලට සතියට ලබා දෙන වීක්ලි චැලෙන්ජස් කොහොමද කරන්නේ කියලා. ඒතර අපි මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. මොකද ගොඩක් අය දන්නේ නැහැ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඒතර ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක කියන්නේ ඔයාලගේ account එක ප්‍රොෆෙෂනල් තත්ත්වයට පත් කරගත්තට පස්සේ ඔයාලගේ account එක මෙන්න මේ විදිහට තමයි දිස් වෙන්නේ. ඔය නිල් පාටින් පෙන්වන්නේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් මත ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔයාලගේ account එකේ විස්තර බලා ගන්න පුළුවන්. එතකොට එතන ඉහළ තීරුවේ ඔයාලට දිස් වෙනවා මේ සතිය තුලදී ඔයාලට කරන්න ඕන දේවල් මොනවද කියලා. එතකොට create new public content. එතකොට සමහර අවස්ථාවලදී කෙනෙක්ට මේක වෙනස් විදිහකට එන්නට පුළුවන්. නමුත් ඔයාලට මේ මෙතන තියෙනවා home, insight, content, engagement ආදී වශයෙන් තියෙනවා. එතකොට ඔයා home එකට යන්න. එතන home එකට ගියාට පස්සේ ඔයාට සතියට අදාළව ඔයා කළ යුතු දේවල් ඒකේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මුලින්ම account එකක් open කරාට පස්සේ Facebook ආයතනය මගින් ඔයාලට සතියකට ලිපි ඒ වගේම post දාන 30ක් 20ක් වගේ දෙන්න පුළුවන්. එතකොට මේ සතිය ආරම්භ වෙන්නේ සෑම සතියකම සඳුදා දිනේ. ඊට පස්සේ ඊළඟ සඳුදායින් මේ සතිය අවසන් වෙනවා. එතකොට ඔයාලට සඳුදා දිනේදී ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාට මේ සතිය තුලදී කරන්න තියෙන මොනවද කරන්න තියෙන්නේ. ඔයා මොනවද Facebook එකට ඇඩ් කරන්න ඕනි. එතකොට ඔයාට තියලා තියෙනවා නම් post 30ක් දාන්න කියලා. ඔයා දවසකට post 4ක් දාන්න පුළුවන්. ඒ විදිහට දවසින් දවස ඔයාගේ මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් මුල්ම අවස්ථාවේදී එයාලා දෙනවා රීල්ස් දෙකක් වගේ කරන්න. ඊපස්සේ ඔයාට ස්ටෝරිස් දාන්න දෙනවා. ඒතකොට ඒ දෙන හැම දෙයක්ම ඔයා කම්ප්ලීට් කරන්න ඕන. එතකොට ඔයා ඊට වැඩිය කළා කියලා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අවම වශයෙන් ඔයා මේ දෙන වීක්ලි චැලෙන්ජ් එක සම්පූර්ණ කරන්න ඕන. ඒතකොට මේ වීක්ලි චැලෙන්ජ් එක සම්පූර්ණ කරන කෙනාට තමයි ගොඩාක් දුරට Facebook ආයතනයේ මගින් මේ මොනටයිසේෂන් ඇඩ් කරගන්න ඉන්විටේෂන් එක එවන්නේ. එතකොට මෙහිදී මම ඔයාලට කියන්න ඕන මේ ඔයාලා මේ ඩෑෂ්බෝඩ් එක හරහා ගියාට පස්සේ ඔයාලට එන වීක්ලි චැලෙන්ජස් කොහොමද සම්පූර්ණ කරන්නේ. එතකොට මොනවද පෝස්ට් විදිහට ලියන්නේ කොහොමද? එතකොට ඔයාගේ දක්ෂතාවයක් තියෙනවා නම් කැම බීම හදන දේවල් සම්බන්ධව එතකොට තව මොනවා හරි ඔයාට සහජ දක්ෂතා මොනවා හරි තියෙනවා නම් ඒවා ඔයාට රීල් එකට එකතු කරන්න පුළුවන්, ස්ටෝරීස් වලට එකතු කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඔයාලා Facebook එකට එකතු කරන මේ ෆොටෝස් සම්බන්ධව ගත්තොත් ඔයා Pinterest එකෙන් වගේ ෆොටෝස් අරගෙන Facebook එකට අප්ලෝඩ් කරනවා නම් ඒකට ගෙවීම් කරනවද කියලා මගෙන් කිහිප දෙනෙක්ම ඇහුවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ Pinterest වගේ දේවල් වලින් ඔයාලා ෆොටෝස් අරගෙන ඔයාගේ Facebook එකට එකතු කළා කියලා ඔයාට කොපිරයිට් මොකුත් වැදෙන්නේ නැහැ. නමුත් ඔයාලට මුදල් ගෙවීම් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් දුරට Facebook ආයතනය මගින් රෙකමන්ඩ් කරන්නේ AI එක හරහා ඔයාලා හදනවා නම් ෆොටෝ එකක් ඒකට ඉහළ ගෙවීම් සිදු කරනවා. ඒ වගේම තමයි ඔයා ස්වභාවික පරිසරයේ දෙයක් අරගෙන එහෙම නැත්නම් ඔයාගේ සාමාන්‍ය ෆොටෝ එකක් අරගෙන ඒතර ඔයා වැඩ කරන තැන හෝ වෙනත් ඕනෑම තැනක ෆොටෝ එකක් වීඩියෝ එකක් දැම්මා කියලා කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉහළම ගෙවීම් සිද්ධ කරනවා. නමුත් ඔයා වෙන තැනකින් අරගෙන තව කෙනෙක් පළ කරපු දෙයක් අරගෙන ඔයාගේ පේජ් එකේ දැම්මම ඔයාලට ගෙවීම් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා වෙන කෙනෙක් දාපු දෙයක් අරගෙන කොපි කරලා පොඩ්ඩක් හරි වෙනස් කරලා දැම්මා කියලා ඔයාලට මුදල් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ Facebook ආයතනයේට ඒ සම්බන්ධව දැනගන්නට පුළුවන්. ඔයා මේක කොපි එකක්ද කියන එක. ගොඩක් අයට ඒක සම්බන්ධව දැනුමක් නැහැ.
එතකොට මේ දැන් ඉන්විටේෂන් එක එන්න කලින් ඔයා දැන් ඩෑෂ්බෝඩ් එක ඔන් කරගෙන නම් තියෙන්නේ. ඉන්විටේෂන් එක එන්න කලින් ඔයා මීට පෙර මොනවා හරි වැරදි කරලා තියෙනවා නම් Facebook එකේ, ඒ කියන්නේ ඔයාගේ මොනවා හරි කොපිරයිට් වැදේ කියලා හිතෙන දේවල්, ඔයා කාගේ හරි සින්දුවක් මොකකට හරි ඔයාගේ රීල් එකකට හරි ඇඩ් කරලා තියෙනවා නම් කොපිරයිට් වැදෙන ඒවා, වැදෙන songs මොනවා හරි ඇඩ් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා delete කරන්න. එහෙම නැත්නම් ඔයාට මේ මුදල් ලැබුණත් ඉෂුව එකක් විදිහට පෙන්වලා ඔයාට ඒ මුදල් ගෙවීම සිදු කරන්නේ නැහැ. එතකොට ඒවා යථා තත්ත්වයට පත් කරන්න හරිම අපහසුයි. ලේසි වෙන්නේ නැහැ නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඒක නිසා හැමතිස්සෙම උත්සාහ කරන්න අනුන්ගේ දේවල් ඔයාගේ account එකේ දාගන්න එපා. ඒ වගේම තමයි ඔයාට මේ ඉන්විටේෂන් එක ලැබෙනවා කියන්නේ ලොකු chance එකක්. මේක නැති කරගන්න එපා. ඔයාට ඒ ඉන්විටේෂන් එක ආවට පස්සේ ඒක එක එක්කෙනාට පෙන්වන්න යන්න එපා. Facebook මට මේක ලැබුණා මෙහෙම ඒ ආදි වශයෙන් මම ගොඩක් දැකලා තියෙනවා. පොඩි ළමයි දන්නේ නැහැ, තේරුමක් නැහැ. මේ වෝල් එකේ දානවා මට මෙහෙම ආවා මෙහෙමයි කිය විස්තර දානවා. එතකොට හැකර්ස්ලා ඉන්නවා. එතකොට ඔයාලට එක එක මෙසෙන්ජර් පණිවිඩ එවන්න පුළුවන්, ලින්ක් එවන්න පුළුවන්. ඒක ඔයාගේ account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට ඉන්විටේෂන් එක ලැබුණට පස්සේ ඒක ප්‍රසිද්ධිය කියන්න යන්න එපා. ඔයාට ඒක සෙට් අප් කරගන්නට බැරි නම් විශ්වාසවන්ත කෙනෙක්ට පමණක් කියලා ඔයා ඒක සෙට් අප් කරගන්න. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක්ට කියලා. ඒ කියන්නේ විශ්වාසවන්ත තමන්ගේ පවුලේ කෙනෙක් වගේ කෙනෙක්ට කියලා. හොඳම යහළුවෙක්ට හරි කමක් නැහැ. විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක් හරහා මේ ඒ කටයුතු සිදු කරගන්න. ඒ වගේම තමයි ඔයා දැන් Facebook එකට ඔයාගේ වීඩියෝ එකතු කරනකොට අනිවාර්යයෙන්ම ගොඩාක් දුරට උත්සාහ කරන්න Facebook එකෙන් ලබා දෙන මියුසික්ස් තියෙනවා. දැන් රීල් එකක් දානවා නම් එයාලා දෙන මියුසික් වලින්ම ඔයාලා ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. කොපිරයිට් වැඩේ කියලා හිතෙන දේවල් ඔයාගේ account එකට ඇතුළත් කරගන්න එපා. ඒ වගේම තමයි post දාද්දී ඔයාලා මේ වචන භාවිතයේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න. දැන් සූසයිඩ් කරගන්න දෙයක්, සියදිවි නසා ගන්න දෙයක් වගේ දෙයක් ඔයාගේ page එකේ දාද්දී ඊටාම සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි දැන් මේක තාක්ෂණයක් නේ. එතකොට ඔයාලා දාන දේ සමහර අවස්ථාවලදී වැරදි අර්ථකථන ලැබෙන්න පුළුවන්. එතකොට මේ දැන් මගේ යාළුවෙක් මේ ළඟදී එයා හොඳ ළමයෙක්. එයාගේ account එකේ එයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් පිළිබඳව ලිපියක් දාලා තිබුණා, ක්‍රීඩකයෙක් පිළිබඳව. එතකොට එයා කිසිම වැරැද්දක් ඒ අවස්ථාවේදී කරලා නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ චරිතයට හානියක් සිද්ධ වුණා කියලා Facebook එකෙන් එයාගේ account එකට දාලා තියෙනවා issue එකක් විදිහට. එයාට මුදල් ගෙවීම සිද්ධ කරන්නේ తాවකාලිකව නවත්තලා තියෙනවා. එතකොට ඒ తాවකාලිකව නතර කරාට පස්සේ ඒක නැවත හදාගන්න එක පහසු දෙයක් නෙවෙයි. මේක ජාත්‍යන්තර ආයතනයක් නේ. එතකොට ඊටාම අපහසුයි මේක යථා තත්ත්වයට පත් කරගන්න. ඒක නිසා ඔයාලට මේ මොනටයිසේෂන් සම්බන්ධව ඔයාට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයා ඒ ඉන්විටේෂන් එක සෙට් අප් කරාට පස්සේ ඊටාම පරිස්සමෙන් ඔයාගේ account එක පරිශීලනය කරන්න. ඒ වගේම තමයි ඔයා මේ වෝල් එකේ ගිහිල්ලා මොනවා හරි ප්‍රශ්න ඇති කරගන්න දේවල්, හේට් ස්පීච්, එක එක්කෙනාට බනින දේවල්, ඒ දේවල් කළොත්, ඒ වගේ දේවල් සටහන් කළොත් කමෙන්ට් එකක් විදිහට ඒ වෙලාවේදී ඔයාට රිපෝට් වැදෙන්න පුළුවන්. අන්න ඒක නිසා අතිශය පරිස්සමින් ඔයාගේ account එක පරිශීලනය කරන්න. ඒකෙන් කියන්නේ නැහැ මේක ලයික් කමෙන්ට් දාන්න එපා කියන දේ නෙවෙයි මම මෙහිදී ඔයාලට කියන්නේ. ඉතා පරිස්සමින් යහපත් දේවල් පමණක් ඔයා මේ සමාජයට දෙන්න. එතකොට කිසිම ගැටලුවක් ඔයාට ඇති වෙන්නේ නැහැ. ඔයා හොඳට මේ Facebook එක තුල හොඳ ඇක්ටිව් කෙනෙක් වෙන්න යහපත් අන්දමින්. එතකොට අයහපත් ලෙස එම් කටයුතු කරොත් කොච්චර views ගියත් වැඩක් නැහැ. ඔයාට මේ මුදල් ලබා ගන්නට බැරි වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඉන්විටේෂන් එක ඇවිල්ලා සෙට් අප් කරන්න කලින් ඔයාගේ මොනවා හරි දුර්වලතා ඔයාගේ Facebook එකේ දාලා තියෙනවා නම් post එකක් විදියට හරි, එතකොට ලේ වැగిරෙන භයානක දේවල් වගේ දේවල්, ඒ වගේම ඔය මරණ දේවල්, සූසයිඩ් කරගන්න ඒවා, ඒ වගේ ගොඩක් අර භයානක වගේ දේවල් දාලා තියෙනවා නම්, කෙනෙක්ගේ චරිතයට හානියක් වෙන විදිහේ දේවල් දාලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඒ ටික ඉවත් කරලා ඩිලීට් කරලා දාලම මේක සෙට් අප් කරන්න. මොකද මට ගොඩක් මගේ යාළුවෝ කතා කරලා කියලා තියෙනවා සෙට් අප් කරාට පස්සේ මේ කොපිරයිට් ඉෂුව එකක් විදිහට මේ ඇවිල්ලා තියෙනවා. ඒක අයින් කරගන්න බැහැ. මුදලුත් ලැබෙනවා, මුදල් පෙන්නනවා. නමුත් මෙයාට ඉදිරියට යන්න දෙන්නේ නැහැ වැඩසටහනේ. මොකද අර ඉෂුව එක නිසා. එතකොට කාලයක් සමහර විට මේක අයින් කරාට පස්සේ යාට මාස 3කින් වගේ නැවත යථා තත්ත්වයට තමන්ගේ ගිණුම පත් කරගන්නට පුළුවන්. නමුත් මේ අපිට ගොඩක්ම අපි උත්සාහ කරන්නට ඕනි මේ තමන්ගේම දෙයක් මේ සමාජයට කරදරයක් නොවන දෙයක්.
මේ තමාගේ ගිණුමට එකතු කරගන්න. එතකොට තව දෙයක් කියන්න ඕනි වීක්ලි චැලෙන්ජ් කරද්දී පුළුවන් තරම් මේ මෙතන Facebook ආයතනය මගින් කියන දේම කරන්න. නිතරම ඔයා ඩෑෂ්බෝඩ් එකට යන්න. ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා එතනදී ඔයාට කරන්න දේවල් පෙන්නනවා. දැන් සමහර අවස්ථා තියෙනවා මම ඔයාලට උදාහරණයක් කියන්නම්. දැන් ෆොටෝ එකක් මොකක් හරි ඔයාගේ වෛරල් වුණා කියමු. ගොඩක් පිරිසක් අතරට ගියා කියමු. දැන් මගේ ෆොටෝ එකක් මම AI තාක්ෂණයෙන් හදපු අර ඔයාලා දකින්නත් ඇති අර බ්‍රයිට් කෙනෙක් විදිහට මගේ මේ ස්වරූපය හදලා මම දාලා තිබුණ එක නිර්මාණයක් විදිහට බ්‍රයිට් ෆොටෝ ෂූට් එකක් විදිහට මගේ Facebook එකේ මම පළ කරා. ඒකට ගොඩක් views ආවා. එතකොට Facebook ආයතනයෙන්ම මට මේ notification එකක් එවලා තිබුණා. ඔයා මේ post එක ස්ටෝරි වලට දාන්න. එතකොට අපි විනාඩි 15ක් ඇතුළත ඔයාව රෑන්කින් කරලා ඔයාගේ මේ ෆොටෝ එක ලොකු පිරිසකට පෙන්නනවා කියලා. අන්න ඒක නිසා නිතරම ඩෑෂ්බෝඩ් එක බලන්න. එතකොට ඔයාට පුළුවන් එයාලා කියන දේවල් මේ විදිහට කරන්න. ආයතනයේ මගින් ලබා දෙන කරුණු අනුව ඔයාට ඒ කටයුතු කරන්න පුළුවන්. ඒකෙන් ඔයාට ලොකු මේ දියුණුවක් ඔයාගේ Facebook ගිණුමට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු පිරිසක් අතරට ඔයාට යන්නට පුළුවන්. ඔයාගේ රීච් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ෆලෝවර්ස්ලා වැඩි කරගන්න පුළුවන්. Facebook ආයතනයේ මගින් කියන කාරණාවලට අමතරව ඔයා නිතරම අනිත් අයව අගයන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒතර මම මේ කියන්නේ ඔයා දන්න අඳුරන අයගේ විතරක් නෙවෙයි යහපත් දේවල් කරන. ඉතින් ඔයාට ගැළපෙනවා කියලා හිතන අය ඉන්නවනේ. එතකොට ඔයා ෆලෝ කරන අපි හිතමු මෙහෙම ඔයා සමහර විට උයන පිහන වැඩ කරන channel එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් Facebook හරි YouTube හරි. එතකොට ඔයා ඒ විශේෂ ශ්‍රේෂ්ඨයට අදාළ ඒවා විතරක් නෙවෙයි ඔයා තව ෆලෝ කරන්න. එතකොට මියුසික් සම්බන්ධව, এডুকেෂන් සම්බන්ධව, එතකොට තව තියෙනවනේ ගොඩක් දේවල් beauty පැත්ත, ඊට පස්සේ fashion ඒ වගේ ෆලෝ කරන්න. යහපත් දේවල් කරන අයට ඔයා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෆලෝ කරන්න. එතකොට මේ ආත්මාර්ථකාමීව අර මම මෙයාට ලයික් කරොත් එහෙම මෙයාගේ පේජ් එක දියුණු වෙයි, මෙයාට රීච් වැඩි වෙයි කියලා එහෙම කරන්න එපා. එතකොට ඔයාම තමයි ඔයාට ඒ දේ කරගන්නේ. මොකද ඔයා ලයික් කමෙන්ට් කරන තරමට අනිත් අයත් එක්ක එන්ගේජ් වෙන තරමට ඔයාගේ පේජ් එක බැබලෙනවා. ඒක තමයි මට ඔයාලට කියන්න ඕනි. ඒක නිසා Facebook එකට ආවට පස්සේ තමන්ගේම account එක ASCII හැංගිලා අනිත් අය ලයික් කරයි කමෙන්ට් කරයි කියලා බලාගෙන ඉන්න එපා. ඔයාට ඉන්නේ සීමිත යාළුවෝ පිරිසක් නම් අනිවාර්යයෙන්ම ඔයාට පේන අයට පුළුවන් තරම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. එතකොට නිතරම ඔයාව highlight වෙලා අනිත් යාළුවන්ට පෙන්නනවා. ඒ වගේම තමයි යහළුවෝ නොවන අයටත් පෙන්නනවා. එතකොට ඒ මාර්ගය හරහා ඔයාලට ලොකු පිරිසක් ඇඩ් කරගන්න පුළුවන් ෆලෝස්ලා විදිහට. එතකොට සාමාන්‍ය තව ප්‍රශ්නයක් මගෙන් අහලා තිබුණා. සාමාන්‍ය account එකකදී අපිට 5000ක් තමයි friendsලා ඇඩ් කරගන්න පුළුවන්. එතකොට තව friendsලා මේ රික්වෙස්ට් කරලා තියෙනවා මට යාළුව ගන්න බෑ කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා මේ ප්‍රොෆෙෂනල් මෝඩ් එක ඇඩ් කරගන්න. එතකොට ඔයාලට අර රික්වෙස්ට් කරලා තිබුණ අය ෆලෝස්ලා විදිහට පෙන්නනවා. එතකොට ෆලෝස්ලා විදිහට පෙන්නලා ඔයාට අර 5000ට අමතරව එකතු වෙන කට්ටිය ෆලෝස්ලා විදිහට සම්පූර්ණයෙන්ම 5000ත් එක්කම අර ෆලෝස්ලා ගාන කවුන්ට් වෙනවා. එතකොට එයාලා සියලු දෙනාටම අපි හිතමු ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ 5000යි ඉතුරු තව එකතු වෙලා තියෙනවා 1000ක් 2000ක්. එතකොට මේ 2000ටම ඔයා දාන පෝස්ට් හැම දෙයක්ම පෙන්වනවා. අන්න ඒක නිසා ඒකෙන් ඔයාට ලොකු වාසියක් තියෙනවා. මේ ප්‍රොෆෙෂනල් මෝඩ් එක දාගත්තට පස්සේ ඔයාට ලොකු පිරිසක් ඔයාගේ account එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව කාරණයක් කියන්න ඕනි ඔයාලට මේ Facebook ගිණුම ඔයාලා හදාගත්තට පස්සේ නිතරම ඔයාලා උත්සාහ කරන්න ඕනේ එකම කාල සීමාවක් තුලදී පෝස්ට්ස් දාන්න. දැන් අපි හිතමු ඒක මෙහෙමයි. දැන් ඔයාට සතියකට දාන්න 30ක් වගේ පෝස්ට්ස් තියෙනවා කියලා. ඒතර ඔයා ඒක බෙදා ගන්න. ඔයාට ඊට වැඩිය පුළුවන් නම් ගැටලුවක් නැහැ. දැන් ඔබ කාර්යබහුල කෙනෙක් නම් වෙන මොකක් හරි රස්සාවක් කරන ගමන් නම් මේ දේ කරන්නේ. ඔයා බෙදා ගන්න. මම සතියේට මෙන්න මේ පෝස්ට් ටික දානවා. මෙන්න මේ වීඩියෝ ටික මම කරනවා. මේ රීල්ස් කරනවා මේ විදිහට. ඒතර මම මෙන්න මේ ෆොටෝ ටික ඇඩ් කරනවා කියලා ඔයාලා ෂෙඩියුල් එකක් හදාගන්න. ෂෙඩියුල් එකක් හදාගෙන සතියේට ෂෙඩියුල් එකක් හදාගත්තට පස්සේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාට ඒ නියම ටයිම් එකක් තියාගෙන එකම වෙලාවකදී අප්ලෝඩ් කරන්න. දැන් සාමාන්‍යයෙන් මම 5ට විතර ඔයාලට good morning message එක දානවා. ඒක කලින් මම සැලසුම් කරලා තියෙනවා. මම හෙට උදේට දාන්නේ මේක. ඒතර මම රීල් එකක් දාන්නේ මොන වෙලාවටද? සාමාන්‍යයෙන් මේ Facebook හරහා ඔයාලා ලංකාව තුල එවිඩන්ස් එකක් නම් ඔයාලා try කරන්නේ ලංකාව තුල නම් උදේ 8ත්
8ත් 6ත් අතර 6යි 8යි අතර වගේ පෝස්ට් දාන්න. ඊට පස්සේ ආපහු 2ට විතර 2ත් 12ත් 2ත් අතර දාන්න ලන්ච් ටයිම් එකේදී. ඊට පස්සේ හවසට වැඩ අරින ටයිම් එක 4ත් 6ත් අතර දාන්න. ඊට පස්සේ රාත්‍රී කාලේ ඔයාලා පෝස්ට් දානවා නම් 8ත් 9ත් ඒ වගේ අතර දාන්න. ඒ කියන්නේ ඔයාලට රීච් එකක් ලබා ගන්න ඕන නම්. ඒ අතරතුරේදී පෝස්ට් දැම්මා කියලා කිසිම ගැටලුවක් නැහැ. එතකොට එහෙම ෂෙඩියුල් එකක් හදාගෙන වැඩ කරනවා නම් ඔයාලට ඉක්මනින් මේ ඔයාලට මේ ඉන්විටේෂන් එක ලබා ගන්න පුළුවන්. දැන් ඉන්විටේෂන් ඇවිල්ලා නැති අයට ඔයාලගේ ඩෑෂ්බෝඩ් එක ඔන් කරගෙන ඔයාලා වීක්ලි චැලෙන්ජ් සියල්ල කරන්න. ඒක කරාට පස්සේ සතියක් දෙකක් යනකොට ගොඩාක් දුරට ඔයා ඇක්ටිව් කෙනෙක් නම් Facebook ආයතනය මගින් අනිවාර්යයෙන්ම ඔයාට මේ ඉන්විටේෂන් එක එනවා. එතකොට ඉන්විටේෂන් එක ආවට පස්සේ ලොකු කලබලයක් ඇති කරගන්න එපා. හෙමින් ඒක සෙටප් කරන්න. අර මම කියපු විදිහට කලබල වෙලා යාළුවන්ට පෙන්නලා එතකොට පාස්වර්ඩ් දීලා බාහිරයට හැමෝටම මේක යවන්න එපා. මේක අතිශය පෞද්ගලික දෙයක්. ඔයාලට ලැබෙන ලොකු ටිකට් එකක් ඇදෙනවා වගේ දෙයක්. මොකද ටිකට් එකක් ඇදෙන දෙයක් කියලා කියන්නේ මේ හරහා ඔයාලට ලොකු මුදලක් ලබා ගන්න පුළුවන්. කාලයත් එක්ක දැන් මේක ලංකාවට හඳුන්වා දීලා තාම මාසයක් වගේ සැප්තැම්බර් මාසේ තමයි මේක ලංකාවට හඳුන්වලා දුන්නේ. ඒතකොට මුල් වටේදී ලොකු පිරිසකට මේක ලැබුණා. ඒතකොට කිසිම කෙනෙක් Tamanට මේ දේ ලැබුණා කියලා සමාජයට කියන්නේ නැහැ. වටින් ගොඩින් දෙන්නේ තුන් දෙනෙක් කියනවා මම YouTube එකේ දැක්කා. හැබැයි මේක විස්තරාත්මකව කෙනෙක්ට කියලා දෙන්නේ නැහැ. මොකද අනිත් අය දියුණු වෙයි එහෙම කියලා හිතන අයත් ඇති. නමුත් මට නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම කැමති මේ ලංකාව තුල මේ දුප්පත්කම දුරු කරන්න, මේ සමාජයට යහපත් දෙයක් කරන්න. අහිංසක මිනිස්සුන්ට බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ ගොඩක් අය. රැකියාවෙන් ලැබෙන 50000ක වැටුප ගොඩක් දුරට ලැබෙන්නේ. ඒ වැටුප ජීවත් වෙන්න මිනිස්සුන්ට මදි, කන්න බොන්න මිනිස්සුන්ට මදි. ඉතින් මේකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඒකට උත්සාහ කරන්න. සෙටප් කරද්දී අනිවාර්යයෙන්ම තමන් කලබලයක් නැතුව හිමින් ඒ දේ කරන්න. දන්න කෙනෙක්ගෙන් අහගන්න නොදන්නවා නම් එතකොට සෙටප් කරගෙන යද්දී සමහර විට යාලා Facebook ආයතනය මගින් ඔයාලට සමීක්ෂණයක් වගේ දෙයක් කරනවා. එයාලා ප්‍රශ්න ටිකක් අහනවා. ඒකට ඔයා කැමතිද කියලා අහනවා. එතකොට ඒ ඉංග්‍රීසි වලින් අහන දේ වාට තීරුනේ නැති වුණත් මම මේ කියන්නේ ඒකේ ප්‍රශ්නයක් අහද්දී උත්තර 3ක් විතර දෙනවා. 3ක් හෝ 4ක්. ඒකේ පළවෙනි උත්තරේ ඔයා try කරන්න. ඒක select කරන්න. ඒක select කරන්න ගොඩක් දුරට අවසන් උත්තර select කරන්න එපා. පළවෙනිම උත්තරේ select කරන්න. ඔයාලට ඉංග්‍රීසි දැනුමක් නැත්තම්. ගොඩක් දුරට ලංකාවේ ගොඩක් අයට ඒ සම්බන්ධව දැනුම අඩු අය ඉන්නවනේ. එයාලට තමයි මම කිව්වේ තේරෙන අයට කිසිම ගැටලුවක් නැහැ. ඒ සමීක්ෂණයට හරියට මුහුණ දෙන්න. ඒක පොඩි දෙයක් කරන්න තියෙනවා. ඔයාලට අහන ප්‍රශ්න වලට ක්ලික් කරන්න තියෙන්නේ. එහෙම ක්ලික් කරගෙන යද්දී එක තැනක් එයි එයාලා අහනවා ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට කැමතිද කියලා. එතකොට ඔයා කොහේ හරි ලියාගෙන හරි තියාගන්න yes I interested this program. ඒ වචන අඩුම තරමේ yes කියලා හරි දාන්නේ box එක ASCII. එතකොට ඒ box එක ASCII yes කියලා දාලා submit කරන්න. ඊට පස්සේ ඔයාට කිසිම ගැටලුවක් නැතුව මුදල් උපයන්න පුළුවන්. එතකොට මේ සමීක්ෂණය කියන එක කෙනෙකුට වෙනස් වෙනවා. සමහරුන්ට මේ සමීක්ෂණය එන්නේ නැහැ. කෙලින්ම මේ ඉන්විටේෂන් එක එනවා. එතකොට සෙටප් කරගන්න තියෙන්නේ ශ්‍රී ලංකා කියලා. ඒකේ ඔටෝ වැටෙනවා. එතකොට ඒකේ ඒ ඉන්විටේෂන් එක ආවට පස්සේ ඒක ඔටෝ ෆිල් කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ එතන ඒ තියෙන ඔප්ෂන් ටික ඔයාට ගැලපෙන විදිහට ඔයා ඉන්න රටට අදාළව සෙටප් කරගන්න තමයි තියෙන්නේ. එතකොට මුලින්ම ඔයා ඕක සෙටප් කරගත්තට පස්සේ පේ අවුට් එක ඒ වෙලේ සෙටප් කරන්න බැහැ ගොඩක් අයට. මොකද ඩොලර් 25ක් ආවට පස්සේ තමයි ඔයාට ඔයාගේ බැංකු ගිණුම් වල විස්තර සහ අනිත් ඔයාගේ අනන්‍යතාවයන් තහවුරු කරලා ඒ ෆෝම් සෙට් එක පුරවන්න වෙන්නේ ඔයාට ඩොලර් 25ක් ආවට පස්සේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඩොලර් 25ක් ආවට පස්සේ ඒක ඕන වෙලාවක ඔයාට පුරවන්න පුළුවන්. කොහොමත් ලංකාවේ ගිණුම් වලට එද්දී ලංකාවේ බැංක් ගිණුම් වලට ට්‍රාන්ස්ෆර් කරනකොට ඔයාගේ ඩොලර් 100ක් තියෙන්න ඕන. ඔයාට එකතු වෙලා ඩොලර් 100ක් තියෙන්න ඕන. ඒක නිසා ඔයාට කිසිම ගැටලුවක් නැහැ. ඒක පහු වෙලා කරා කියලා. මොකද පළවෙනි ඩොලර් 25 තමයි ගොඩක් අයට හොයාගන්න අමාරු වෙන්නේ. ඒකට ලොකු මහන්සියක් ගන්න ඕන. සමහර විට මාසයක් දෙකක් යන්න පුළුවන් ඔය ඩොලර් 25 එකතු කරගන්න. ඒත් කමක් නැහැ. ඔයා උත්සාහ කරන්න දිගටම ඒ වගේම ඔයාගේ ආරක්ෂාව ගැන, ඔයාගේ account එකේ ආරක්ෂාව ගැන බලා ගන්න ඕන. මොකද අනිත් අයට ඔයාගේ මේ විස්තර ලබා දෙන්න එපා. ඔයාගේ පාස්වර්ඩ් මොනම හේතුවක් නිසාවත් ලබා දෙන්න එපා. මොකද ගොඩාක් අය අනුන්ට ලැබිච්ච මේ දේවල් අරගෙන විකුණනවා.
ඒක මම ගොඩාක් දැකලා තියෙනවා සේල් කරනවා. ඉතින් දුප්පත් මිනිස්සෙක්ට මේ chance එක ලැබුණොත් ඒ වගේ දෙයක් අරගන්නවා කියන එක මහා ලොකු අපරාධයක්. ඒක නිසා ඔයාට ලැබුණේ chance එක වෙන කෙනෙක්ට ලබා දෙන්නට උත්සාහ කරන්න එපා. ඒක නිසා ඔයාගේ රහස්‍යභාවය ඔයාගේ පාස්වර්ඩ් වෙනම ලියාගෙන තියාගන්න වෙන කෙනෙක්ට දෙන්න එපා. විශ්වාසවන්ත කෙනෙක් හරහා ඔයාට මේක සෙටප් කරන්න බැරි නම් විශ්වාසවන්ත කෙනෙක්ට කියලා ඒක කරගන්න. ඒ ඔන්න ඔය කරුණු ටික තමයි මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඉන්විටේෂන් එක ආවට පස්සේ සෙටප් කරගන්න බැරි කවුරු හරි ඉන්නවා නම් එයාලට උදව් කරන්න මම වෙන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්නම්. මට පෞද්ගලිකව මේ දාන්න එපා ඉන්බොක්ස් වලට. මම පෞද්ගලිකව උපදෙස් ලබා දෙන්නේ නැහැ. මොකද ඒක එක පුද්ගලයෙකුට කියන කාරණේ මට ලොකු පිරිසකට කියන්න පුළුවන් අවස්ථාව වෙනවා. මොකද ඒක නිසා ඔයාලා පුළුවන් තරම් මගේ පේජ් එකේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න. එතකොට මෙහෙම හිතමු ඔයාට ඉන්විටේෂන් එක ඇවිල්ලා තියෙනවා. ඔයාට සෙටප් කරන්න තේරෙන්නේ නැහැ මෙතනින් එහාට යන්නේ කොහොමද? එතකොට ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ඒ ස්ක්‍රීන්ෂොට් එක හරහා ඔයා මගෙන් අහන්න. එතකොට ඒකම තව කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට මම එයාට ලියන්න ඕනේ නැහැ. ඔයාගේ කරුණම එයාට නම් එයාගේ ප්‍රශ්නයට විසඳ ගන්න පුළුවන්. අන්න ඒක නිසයි මම ඔයාට කියන්නේ මගේ Facebook එකේ page එකේ ඔයාගේ ප්‍රශ්නේ දාන්න. එතකොට මම බලන වෙලාවට මට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලංකාවේ මේ Facebook ආයතනයේ මගින් මේ ලබා දෙන අවස්ථාව ගැන ගොඩාක් අය දැනුවත් නැහැ. ගොඩක්ම අය දන්නේ නැහැ. අපි හිම දෙයක් තියනවාද කියලා දන්නේත් නැහැ කියලා ගොඩක් අය කිව්වා. එතකොට ෆොටෝස් වලින් මෙහෙම සල්ලි උපයන්න පුළුවන්. ඒ වගේම රීල්ස් දාලා සල්ලි උපයන්න පුළුවන්. වීඩියෝ එකකින් පුළුවන්. ඒක ගොඩක් අය දන්නේ නැහැ. ඒක නිසා ඔයා යහපත් පුජ්‍යලයක් නම් ඔයා වගේම අනිත් අයත් දියුණු වෙනවා දකින්න කැමති කෙනෙක් නම් මේ අවස්ථාව අනිත් අයටත් ලබා දෙන්න. ඔයාලා මේ වීඩියෝ ෂෙයා කරන්න මේ යහපත් අරමුණේ. ඒතර මම මේ දේ කියන්නේ මේ මගේ පේජ් එක මේ ප්‍රොමෝට් කරගන්නවත් එහෙම මට අවශ්‍යතාවයක් නැහැ. ඒතර මම අවුරුදු 6ක් තිස්සේ Facebook account එක පාවිච්චි කරන්නේ. මගේ account එක ඔයාලට check කරොත් බලා ගන්න පුළුවන් මම මොනවද මේ සමාජයට ලබා දුන්නේ කියලා. එතකොට ඔයා හදවතින්ම මේ සමාජගත කරන්න පුළුවන් නම් මේ ගම්බදේ ඉන්න දුවා දරුවන්ට ඒ වගේම ආර්ථික වශයෙන් අතිශය පීඩාවටපත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේක ලොකු සාහනයක්. මොකද මේ වෙනුවෙන් කාලයක් කැප කරා කියලා කිසිදු ගැටලුවක් නැහැ. මොකද ඔයාට රෑ නිදා ගන්න ගිහිල්ලා වුණත් මේකට පෝස්ට් හදලා දාන්න පුළුවන්. එතකොට මේ ඔයාලගේ ෆොටෝ හදලා දාන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මම ඔයාලට කියන්න ඕනේ ගම්බදව ඉන්න ගොඩක් දුප්පත් ළමයි. එතකොට එයාලා සමහරු කැමති නැහැ ෆොටෝ එකක් දාන්න අපි ඉන්න පරිසරය, අපි ඉන්න ගෙදර ලස්සන නැහැ. ඒ වගේ ගොඩක් අය කියනවා. මට එහෙම කියලා තියෙනවා. අනේ අක්කේ කොහොමද දාන්නේ? මේ ලස්සන පරිසරයක් අපිට නැහැනේ. එතකොට ලස්සන ඇඳුම් පැළඳුම් නැහැනේ. එහෙම කියන ළමයි මට ගොඩාක් හම්බ වෙලා තියෙනවා. ඉතින් නංගි මල්ලි ඔයාලට ඔයාට ලස්සන ඇඳුම් පැළඳුම් නැත්නම් ලස්සන පරිසරයක් නැත්නම් කිසිදු ගැටලුවක් නැහැ. ඔයා මේ AI තාක්ෂණය ඉගෙන ගන්න. ඒ තාක්ෂණය හරහා ඔයාට ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. එතකොට ඔයාගේ රූපයක් භාවිතා කරලා ඔයා කැමති විදිහේ ඇඳුම් ඒවා නිර්මාණය කරගන්න පුළුවන්. ලස්සන පරිසර නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට ඒ හරහා ඔයාට ඒ ෆොටෝස් ඇඩ් කරලා ඔයාට මුදල් උපයන්න පුළුවන්. ඒතර කෙනෙක් දාලා තිබුණා මම දැක්කා මේ ඔයාලගේ මේ පින්තූර විකුණනවාද කියලා. ඒතර අපි කරන්නේ නිර්මාණ. ඉතින් ඒක තමන්ගේ පෞද්ගලිකත්වය තමන්ගේ රූපේ දෙනව නෙවෙයි. රූපේ සමාජගත කරනව නෙවෙයි. අපි නිර්මාණ තුලින් තමයි ඒක පෙන්වන්නේ. එතකොට අපි මේ ඇඳුම් පැළඳුම් නැතුව මේ Facebook එකට ෆොටෝස් දානවා නෙවෙයි. ලස්සන නිර්මාණ තුලින් ඒ වගේ ඇඩ් කරන්න එකතු කරන්න පුළුවන්. එතකොට මේකෙන් ඔයාලා මේ සමහරු මට කියලා තිබුණා අපි යන තැන් ෆොටෝ දැම්මම මේක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ප්‍රශ්න නම් අපි නම් දන්නේ නැහැ. එතකොට තමන් කැමති දෙයක් තමන්ට දාන්න පුළුවන්. එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක තමන්ගේ පෞද්ගලික කැමැත්ත. එහෙම දාන්න බැරි කෙනෙක්ට උනම් මේ සබහා දහම තුල ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලා දකින්න ඇති මම ඊයේ හවස මගේ පුතා කිව්වා අම්මා අර ඉර එළිය හරිම ලස්සනයි. ඉර බැහැගෙන යනකොට හරිම ලස්සනයි ගන්න ෆොටෝ එකක් කියලා. ඉතින් මම ෆොටෝ 6ක් විතර අරගෙන මේ දැම්මා. Facebook එක පළ කරා. එතකොට ඒක ගොඩාක් අය බලලා තිබුණා. එතකොට තව දෙයක් ඔයාලට කියන්න ඕනි Facebook ආයතනය මගින් මේ සබහා సౌందර්ය සම්බන්ධව දාන ෆොටෝස් වලට ලොකු කැමැත්තක් ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි ගිය අවුරුද්දේ නත්තල් දවසේ අපි බලංගොඩ ගියා. බලංගොඩ ගිහිල්ලා ලස්සන ඔයාලා දකින්නත් ඇති මැද්දේ කන්ද මේ
තිබුණ ලස්සන දිය ඇල්ලක් ලස්සන ස්වභාවික පරිසරයක් තියෙන්නේ. ඒකට ගිහිල්ලා මම සාමාන්‍යයෙන් මම ලස්සන තැනකට ගියොත් අනිවාර්යයෙන්ම මම ෆොටෝස් ගන්නවා, වීඩියෝස් දානවා. ඒක මගේ මතකයක් විදිහට මම Facebook එකට එකතු කරනවා. මම මේ ලෝකෙට මම යන තැන් පෙන්වන්නවත් එහෙම අදහසකින් නෙවෙයි. අනාගතයේදී දවසක මට ඒවා බලලා මම මෙතෙන්ට ගියානේ කියලා මට ඒක රස විඳින්න හැකියාව තියෙනවා. ඒ වගේම මගේ සහෝදරයෝ සහ ලංකාවේ සහ පිට රටවල් වල ඉන්න මගේ යහළුවන් හිත මිත්‍රයන් ඥාතීන්ට බලා ගන්න පුළුවන්. ඒක නිසා තමයි දාන්නේ. එහෙම නැතුව අපි මේ ගත කරන ජීවිතේ මෙහෙමයි කියලා ලෝකෙට පෙන්වන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔබත් එහෙම කෙනෙක් වෙන්න ඇති. ඔබ සොබහදාමේ ලස්සන දකින්න බීච් එකක් අයිනේ ඉන්නවා නම් ඔයාලට ලස්සන වීඩියෝස් දාන්න පුළුවන්. එක එක විදිහට ඒවා අරගෙන දාන්න පුළුවන්. ඒකෙන් ඔයාලට ලොකු ඉන්කම් එකක් මාසෙ අන්තිමට ලබා ගන්න පුළුවන්. ඔයාලා මේ සම්බන්ධව දිරිමත් කරන්න තමයි මම මේ වීඩියෝස් ගෙන එන්නේ. එතකොට මම ඉදිරියේදී ඔයාලට මේ සෙටප් කරගන්න එක සම්බන්ධව මොන හරි ගැටලුවක් ඇති වුණොත් සහ ඒ වගේම බැංක් account එක කොහොමද මේකට ඇතුළත් කරන්න කියන කාරණා සම්බන්ධයෙන් මම වෙන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඔයාලා හැම දෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් විතරක් මේක ෂෙයා කරන්න අනිත් අයටත් පෙන්නන්න.